තුළ කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ කුමන අයුරින්ද සිදුවුණේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. අද දිනේදී කොටස් වෙළඳපොළෙහි ධනාත්මක වර්ධනයක් වාර්තා වේ. ගෙවුණු දිනය තුළ සමස්ත මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදැසන පටන් උච්චාවචනයන් සහිතව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දිනය සමග සසඳන විට එය 0.03ක ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර එය ඒකක ලෙස ඒකක 75.1 ඉහළ යාමකි. දිනය අවසන් වන විට සමස්ත මිලදර්ශකයෙහි ඒකක අගය සටහන් වූයේ ඒකක 23,104.96ක් ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P SL 20 මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එයද උදැසන පටන් උච්චාවචනයන් සහිතව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දිනය සමග සසඳන විට එය 0.32ක ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර ඒකක ලෙස ඒකක 20.6ක ඉහළ යාමකි. දිනය අවසන් වන විට S&P SL 20 මිලදර්ශකයෙහි ඒකක අගය සටහන් වූයේ ඒකක 6,382.18ක් ලෙසයි. ගෙවුණු දිනය තුළ සමස්ත වෙළඳපොළ පිරිවැටුප රුපියල් බිලියන 3.49ක් ලෙස වාර්තා වන අතර වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තා වන්නේ රුපියල් බිලියන 8,277.64ක් ලෙසයි. එමෙන්ම සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් රුපියල් මිලියන 638.04ක් ක්‍රොසින්ස් අත්පත් කරගන්නා අතර කමර්ෂල් බැංක් ඔෆ් සිලෝන් සහ ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස් යන සමාගම් ඉහළම ක්‍රොසින්ස් වටිනාකමක් වාර්තා කළ සමාගම් අතර ඉදිරියෙන්ව සිටියා. ගෙවුණු දිනය තුළ සමස්ත වෙළඳපොළ මිලදී ගැනීම් දෙස අවධානය යොමු කරන විට දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 3,353.80ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 96%ක්. එමෙන්ම විදේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 135.90ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 4%ක් ලෙසයි වාර්තා වන්නේ. දිනය තුළ සමස්ත වෙළඳපොළ විකුණුම් දෙස අවධානය යොමු කරන විට දේශීය විකුණුම් රුපියල් මිලියන 3,312.92ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 95%ක්. එමෙන්ම විදේශීය විකුණුම් රුපියල් මිලියන 176.78ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 5%ක් ලෙසයි වාර්තා වන්නේ. ගෙවුණු දිනය තුළ ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් පිළිවෙලින් යෝකාකේඩ් හෝල්ඩින්ග්ස්, සෙරන්ඩිප් ලෑන්ඩ්, කර්නල් හවුස් ග්ලෝබල් සොලියුෂන්ස්, ලංකා අශෝක් ලේලන්ඩ් සහ හුනාස් හෝල්ඩින්ග්ස් ලෙස වාර්තා වනවා. එමෙන්ම දිනය තුළ ප්‍රතිශතාත්මකව මිල ගණන් පහළ කිය කොටස් පිළිවෙලින් SMB ෆයිනෑන්ස් නන් වෝටින්, SMB ෆයිනෑන්ස් 14, ටෙස් ඇග්‍රෝ නන් වෝටින්, ඔනලි හෝල්ඩින්ග්ස් සහ සීගිරිය විලේජ් හොටෙල්ස් ලෙස වාර්තා වනවා. ගෙවුණු දිනය තුළ සමස්ත මිලදර්ශකයට ඉහළ ධනාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් සම්පත් බැංක්, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, බුකිඩ් ඩරා, ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස් සහ කාසන් කම්බර්බැච් ලෙස වාර්තා වනවා. දිනය තුළ සමස්ත මිලදර්ශකයට ඉහළ ඍණාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් මෙල්ස්ටර් කෝප්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්, සන්ෂයින් හෝල්ඩින්ග්ස්, සිටිසන් ඩෙවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස් සහ වටවල ප්ලාන්ටේෂන්ස් ලෙස වාර්තා වනවා.